මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මෙයාගේ ක්වොලිටි එකට වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක අයවරනකම් බැලුවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ක්වොලිටි එකකට වීඩියෝ එක රෙකෝඩ් කරන්න. එහෙනම් වැඩි කතාවක් නෑ. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් ඒ කියන්නේ ඔයා අදම නම් මගේ වීඩියෝ එක බලන්නේ. ඔය පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් එන notification bell icon එකත් click කරන්න. ඔයා මේ වීඩියෝ එකට ඔයාගේ like එක දාලා නැත්නම් දැම්ම දාන්න වීඩියෝ එකට like එක. එහෙනම් වැඩි කතාවක් නෑ. අපි එහෙනම් අද වීඩියෝ එක පටන් ගමු. ඉතින් ඔයාත් YouTube channel එකක් කරන කෙනෙක් නම් ඔයාට මෙන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒකෙන් වීඩියෝ එක ස්කිප් නොකර ඉවරනකම් බලන්න. guys මම වීඩියෝ එක රෙකෝඩ් කරන්න කලින් මුලින්ම කරන්නේ මෙන්න මේ මම අලුතෙන්ම ගත්ත LED strip එක on කරගන්න එක. මේකෙත් වීඩියෝ එකක් ඕන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ කියන්නේ මම ස්ටුඩියෝ එකයි මේක කරන ගමන් මේකේ ස්ටුඩියෝ ටුවර් වීඩියෝ එක ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ LED strip එකයි මේ කම්පියුටර් එකයි දෙකම වැඩ කරන්න මෙන්න මේ මල්ටි ප්ලග් එකකට. ඒකෙන් තමයි දෙකම ඔන් වෙන්නේ. ෆෑන් එකත් ඔන් කරන්න පුළුවන් මල්ටි ප්ලග් එකෙන්. මම මුලින්ම කරන්නේ මෙන්න මේ ලයිට් එකයි මෙන්න මේ PC එක ඔන් කරගන්න එක. එපාර මම කරන්න මෙන්න මෙතන තියෙන PC එක ලයිටින් කරන්න ගත yellow කලර් ලයිට් එක ඔන් කරගන්න එක. ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ ලොකු වෙඩියක් තියෙනවා. හරි guys එපාර මම කරන්නේ දැන් එපාර මගේ කලින් තිබ්බ LED strip එකත් ඔන් කරගන්න එක. එපාර මම මේකේ අවශ්‍ය කලර්ස් ටික මාරු කරගන්න එක තමයි දැන් කරන්න. මම ඒකට රිමෝට් එක යූස් කරලා කලර්ස් ටික චේන්ජ් කරගන්නවා. මම වීඩියෝ වලට ගොඩක් වෙලාවට ගන්න මෙන්න මේ ස්ට්‍රෝබ් කියන එක. ඔයගොල්ලෝ පේනවාද මෙතන? අන්න ඒක මම මෙන්න මෙහෙම දාගෙන මේකේ brightness ඒ කියන්නේ මේකේ pattern එක වේගය වැඩි කරන එක කරන්න එපාර. දැන් ඔයගොල්ලෝ පේනවාද ඒක ගොඩක් ලස්සනට පේනවා. එපාර මම කරන්නේ ආයි මෙන්න මේ රිමෝට් දෙක ආයි මෙතනින් තියෙන එක. එපාර හරි දැන් මගේ ලයිටින් ටික ඉවරයි. මෙන්න මේව තමයි මම වීඩියෝ එක රෙකෝඩ් කරගෙන ගන්න ලයිටින් ටික. රින් ලයිට් එකත් කලින් නම් තිබ්බා. ඒ රින් ලයිට් එක කැඩිලා. ගොඩක් කට්ටිය අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි ඔයා වීඩියෝ රෙකෝඩ් කරනකොට යූස් කරන ට්‍රයිපෝඩ් එකක්ද කියලා. ඔය ඇත්තටම මම යූස් කරන මෙන්න මේ මිනි ට්‍රයිපෝඩ් එක. මේක ස්ටෑන්ඩ්ලි වීඩියෝ කරන්නත් පුළුවන්. මේක ලොග් එකක් විදියට කරන්නත් පුළුවන්. මෙන්න මෙහෙම අල්ලගෙන මේක highly recommend කරන්න පුළුවන් ට්‍රයිපෝඩ් එකක්. ඔයගොල්ලෝ පේරා ඇති මෙහෙම ස්ටෑන්ඩ්ලි තමයි මම ටෙක්නික් වීඩියෝ කරන්නේ. මම තාම vlog channel එකක් පටන් ගත්තේ නැහැ. vlog channel එක පටන් ගත්තා මෙන්න මේ ට්‍රයිපෝඩ් එකෙන් තමයි මම වීඩියෝ රෙකෝඩ් කරන්නේ. මේක මෙන්න මෙහෙම vlog එකක් කරනකොට මෙන්න මෙහෙම අරන් යන්නත් පුළුවන්. මේක ගොඩක් හොඳ ට්‍රයිපෝඩ් එකක්. මේක ඒ කියන්නේ මුදලේ හැටියට නම් ගොඩක්ම යූස්ෆුල් වෙනවා. මොකද මේක උනේ රුපියල් 650ක් විතරයි. ඩිරලිත් එකම මම මේක ඔන්ලයින් කරේ ගැජට් එකක්. මේක මම ඩලාසකින් තමයි ඕඩර් කරේ. මම එපාර මෙන්න මේ ට්‍රයිපෝඩ් එකට මගේ ෆෝන් එක මවුන්ට් කරගන්නවා. හරි guys දැන් මම මේ වාඩි වෙලා තමයි වීඩියෝ රෙකෝඩ් කරන්නේ. එපාර මම කරන්නේ මෙන්න මේ ස්ටූල් එකකින් තියාගෙන තමයි මම ට්‍රයිපෝඩ් එක තියාගෙන තමයි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. එපාර මම මේ ස්ටූල් එක ටික පොඩි වැඩි හින්දා ආව කරන්නේ මේක යූස් කරගන්න එක. ඒකට නම් මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරනවා. තව මෙතන යටින්ම මම දාලා තියෙනවා ගන්න ලේසි වෙන්න. මෙන්න එහෙම ගණන් ගන්න නම් එපා. මම මේක ලෝ බජට් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න නම් වීඩියෝ එකක් ඕනම වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. මෙතන මේ බොක්ස් එකයි මෙන්න මෙතන කොට්ට දෙකක් දාලා තියෙනවා. අන්න ඒ දෙකෙන් තමයි මෙන්න මේ ස්ටූල් එක තියාගන්නේ. හරි guys එපාර මම කරන්නේ මෙන්න මේ ට්‍රයිපෝඩ් එකට ෆෝන් එක මවුන්ට් කරලා මෙන්න මෙහෙම තියාගන්න එක. මේ වෙලාවේ ෆෝන් එක මවුන්ට් කරන්න විදියක් නැහැ. මොකද අනිත් ෆෝන් එක තාත්තා ගමනකට අරන් ගියා. ඒකින්ද වීඩියෝ එක රෙකෝඩ් කරන්න වෙන්නේ පෙන්වන්න වෙන්නේ නැහැ වීඩියෝ එකට කොහොමද ෆෝන් එක මවුන්ට් කරලා වීඩියෝ කරන්න කියලා. ට්‍රයිපෝඩ් එකේ ස්ටූල් එකේ තියලා මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එපාර මම කරන්නේ මෙන්න මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න එක. ඒ කියන්නේ මගේ ස්ටුඩියෝ එක මුළු ස්ටුඩියෝ එකම පේන විදිහට හරි guys මෙන්න මෙහෙම මම
ස්ටුඩියෝ එක මුළු ස්ටුඩියෝ එක පේන විදිහට ට්‍රයිපෝඩ් එකෙන් ඇඩ්ජස්ට් කරගත්තා. හරි ගයිස් වටේ ස්ටුඩියෝ එක කොච්චර හොඳට පෙවුණත් මාව කොච්චර හොඳට පෙවුණත් කරන්නේ ඔඩියෝ ක්වොලිටි එක හොඳට නැත්තම් ඒකින්ද ඔයත් අනිවාර්යයෙන්ම වීඩියෝ එක රෙකෝඩ් කරනවා නම් මයික්‍රොෆෝන් එකක් යූස් කරන්න. හැබැයි මේ මම වීඩියෝ එක රෙකෝඩ් කරන ෆෝන් එකේ මයික් එක සෙටප් කරන පින් එක කැඩිලා තියෙන්නේ. ඒකින්ද ඉතර ඔඩියෝ ක්වොලිටි එකක් ඇහෙන්නේ නැත්තම් මම මේක අනිත් ෆෝන් එකට සෙටප් කරලා බලුවාම හොඳ ඔඩියෝ ක්වොලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය තියෙන්නේ වයර්ලස් මයික් අන්න ඒ වගේ ඊටත් වඩා හොඳට මේකේ ඒ සවුන්ඩ් ක්වොලිටි එක ඇහෙනවා. ඒ තරමට මේක හොඳයි. හැබැයි මෙන්න මේ ෆෝන් එකට කොච්චර මයික් සෙටප් කරත් හරියන්නේ නැහැ. මම හිතුවේ මුලින්ම ගත්ත මයික් එකේ ඒ මයික් එකේ ප්‍රශ්නයක් කියලා. ඒ පාර මම තා මෙන්න මේ මයික් එක තමයි ගත්තේ. මේකෙත් ප්‍රශ්නයක්. ඒ පාර මම කඩේට ගිහිල්ලා චෙක් කරලා බැලුවාම ෆෝන් එකේ පින් එක ගිහිල්ලා තමයි කිව්වේ. ඒකින්ද වැඩක් නැහැ. ඒත් මම කෝකට්ටත් කියලා පොඩි සවුන්ඩ් එකක් හරි ඇහෙන්න මම මෙන්න මේ මයික් එක සෙටප් කරගන්නවා. හරි ගයිස් දැන් මයික් එක සෙටප් කරාම කැමරා එක පොඩ්ඩක් එහා මෙහා යනවානේ. පැත්තේ එහෙම ගිහිල්ලා නම් මම ආයෙ එක හදාගන්න එක තමයි කරන්නේ. ඒ පාර මෙන්න මේ දැන් මයික් එක සෙටප් කරගෙන තියෙන්නේ. ඕගොල්ලෝ සද්දයක් එහෙම ලොකු ඔඩියෝ කෝඩ් එකක් හදගන්න නැතුව ඇති. මොකද පින් එක ගිහිල්ලා හින්දා. ඒ පාර මම කරන්නේ මෙන්න මේ මයික් එක මගේ කොළයකට මවුන්ට් කරගන්න එක. මම වයර් එක රිමූව් කරගත්තා. ඒ පාර මම කරන්නේ මෙන්න මේක මෙහෙම සෙටප් කරගන්න එක. ඒ පාර මම හරියට ඇඩ්ජස්ට් කරගන්නවා මේ මයික් එක මෙන්න මේ වගේ. හරි ගයිස් දැන් මයික් එක සෙටප් කරගෙන ඉවරයි. මෙන්න මෙහෙම තමයි මම ගොඩක් වෙලාවට වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. තව ගොඩක් කට්ටිය ප්‍රශ්න තමයි මම වීඩියෝ රෙකෝඩ් කරන ෆෝන් එක වීඩියෝ රෙකෝඩ් කරන ෆෝන් එක තමයි 12 මිනි ෆෝන් එකකින් තමයි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. iPhone 12 මිනි ෆෝන් එකකින්. ඒත් ඉතින් එච්චර ලොකු ක්වොලිටි එකක් නැහැ කැමරාවේ. මොකද මම පිටිපස්සෙන් දාලා තියෙන LED strip එකේ ලයිට් එක ඒ කියන්නේ මම බ්‍රයිට්නස් වැඩි කරලා තමයි දාලා තියෙන්නේ. ඒකින්ද එච්චර ලොකු ක්වොලිටි එකක් නැහැ. නැත්තම් මේ ලයිට්ස් ඔක්කොම ඕෆ් කරාම ලොකු ක්වොලිටි එකක් තියෙනවා. ඩට් ඔප්ෂන් එකක් තියෙනවා. මේ වටේ තියෙන ඔක්කොම ලයිට්ස් බ්‍රයිට්නස් උපරිම වැඩි කරලා රින් ලයිට් එකක් හරි ඔයා හදාගත්ත අර ලයිට් බාර් තියෙනවා වයිට් කලර් අන්න එකක් හරි ට්‍රයිපෝඩ් එකට මවුන්ට් කරලා තියාගන්න පුළුවන්. එතකොට ඔයාගේ හොඳට ෆේස් එකට ලයිට් එළිය වදින විදිහට හදාගත්තාම ඔයාගේ ෆේස් එක හොඳට පේනවා. ඒකටත් අඩුම 1800ක්වත් ඔන්ලයින් ඕඩර් කරොත් බයි කරන්න වෙනවා. මං ගාත් කලින් ලයිට් එකක් තිබ්බා. ඒක වැටුණ ගමන් කැඩුනා. දැන් මං ගා මුකුත් ෆේස් එකට වදින විදිහට ලයිට් එකක් නැහැ. මම වීඩියෝ එක රෙකෝඩ් කරන්න මෙන්න මේ පැත්තෙන් ජනේලෙ තියෙනවා. ඒකේ මං ජනේලෙ ඇරලා එතකොට ඒකෙන් හොඳට ඉරෙලිය මූණට වදිනවා. මේ පැත්තෙන් එහෙම මුකුත් නැහැ. වදින්නේ නැහැ ලයිට් එළිය. ඒකට තමයි අර මම රින් ලයිට් එකක් යූස් කරේ. ඒක බිම් වැටිලා කැඩුනා. මම දැන් වීඩියෝ එක රෙකෝඩ් කරනකොට මම ෆෑන් එකක් යූස් කරනවා. ඒක ගොඩක් වෙලාවට යූස් කරන්නේ නැහැ. මොකද ෆෑන් එකේ සවුන්ඩ් එක පාර වීඩියෝ එක රෙකෝඩ් වෙන්න පුළුවන් හින්දා. ඒකටත් අපිට ඔප්ෂන් එකක් තියෙනවා. අපිට ඒ ෆෑන් එක දුර තියලා වීඩියෝ එක රෙකෝඩ් කරන්න පුළුවන්. එතකොට එච්චර සවුන්ඩ් එකක් වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ නැහැ. ඔයා ක්වොලිටි මයික් එක යූස් කරනවා නම් ෆෑන් එක දැම්මත් කට්ටිය ගෑ ගැහුවත් බල්ල බිරුවත් අවුලක් නැහැ. මොකද මයික් එකේ සවුන්ඩ් එක රෙකෝඩ් වෙන්නේ මම කතා කරන සවුන්ඩ් එක විතරයි. ඉතින් මේ මයික් එකත් ගොඩක් හොඳ මයික් එකක්. ෆෝන් එකේ පින් එක ගිහිල්ලා තියෙන හින්දා සවුන්ඩ් ක්වොලිටි එකක් නැහැ. කමන්නේ ඔයාට මයික් එකක් නැහැ කියලා කියමුකෝ. ඒත් ඔයාට වීඩියෝ එක එඩිට් කරනකොට CapCut එකට ගිහිල්ලා ඔයා වීඩියෝ එක එඩිට් කරන්න CapCut නම් InShot නම් මේ දෙකේම වොලියුම් වැඩි කරන්න ඔප්ෂන් එකක් තියෙනවා වොලියුම් කියලා. අන්න ඒක ක්ලික් කරලා වැඩිම කරලාම හරි CapCut එකේ වොලියුම් එක 2000ට වැඩි කර දෙහැයි. InShot එකේ 200ට වැඩි කර දෙහැයි. මම මෙච්චර කල් වීඩියෝ එකක් එඩිට් කරන්න InShot app එකෙන් දැන් වීඩියෝ එක එඩිට් කරන්නේ CapCut එකෙන්. මොකද දැන් InShot app එකේ ඒ කියන්නේ වීඩියෝ එක එඩිට් කරලා YouTube අප්ලෝඩ් කරාම පොඩි වෙනවා වීඩියෝ එක. එතකොට මගේ මූණ එහෙම පේන්නේත් නෑ. ඒකින් මේක ගොඩක් අවුල්. දන්නේ නැති මම කොහොමද වීඩියෝ එකක් එඩිට් කරන්න කියලා. මේකෙන් ඔයගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ වගේ වීඩියෝ එකක් එඩිට් කරගන්න. අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ හොඳ නම් ඔයාලා ලයික් එක දාන්න අමතක කරන්නත් එපා. මේක තව YouTube යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.
ඊළඟට ඕන වීඩියෝ එක අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා යන්න. වීඩියෝස් අයිඩියාස් නෑ. මම මේ සතියට දවස් 8කට 9කට වර තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා යන්න. එහෙනම් මම අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.